ඔයත් කැමතිද ගාමට්ටයක් පටන් ගන්න. ඉතින් ගොඩක් දෙනෙක් ආසයි ගාමට්ටයක් පටන් ගන්න රෙදි මහන්න. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා මට මේ මැෂින් තියෙනවා මට මහන්න පුළුවන් මේකයි කියලා. හැබැයි ගාමට්ටේ පටන් ගත්තට පස්සේ හරි මොන හරි දෙයක් පටන් ගත්තට පස්සේ හරි රෙදි සම්බන්ධව ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්න තමයි මහන්න පුළුවන් වුණාට වැඩක් නැහැ. ඒක විකුණ ගන්න බෑ. ඉතින් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට ඊට පස්සේ කරන්නේ සබ් මහන්න පටන් ගන්න. ඇත්තම කිව්වොත් සබ් මහන එක තේරුමක් නැහැ. ඒ කියන්නේ හොඳයි අවුලක් නැහැ බැරි නැහැ පුළුවන්. හැබැයි එච්චරම සාර්ථක නැහැ. ඉතින් ඔයාලා ඉස්සරවම ගාමට්ටය පටන් ගන්න ඕන නම් ඔයාලා ලොකුවටම ඔලුවට දාගන්න එපා. මම ඉස්සරවම මැෂින් ගියාලා මෙහෙම කරලා ගාමට්ටය පටන් ගන්නවා කියලා. ඒ වගේ කරන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. ඒ කියන්නේ සල්ලි තියෙන කෙනෙක් නම් අවුලක් නැහැ. මම කියන්නේ මේ ආසාවෙන් බලන් ඉන්න ඒත් අතේ කොහොමත් සල්ලි නැති කෙනෙක් ගැන ඒ කියන්නේ ඒ වගේ කට්ටියට තමයි මම මේ කියන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන එකම වැඩේ තමයි ඔයාලා මහන් හිතන් ඉන්න ටී-ෂර්ට් නම් ගවුම් නම් මොනවා හරි කමන්නේ. ඔයාලා ඉස්සරවම ගවුම් හරි ටී-ෂර්ට් හරි පිටින් අරන් විකුණන්න පටන් ගන්න. පොඩිවට ගෙනල්ලා ටික ටික විකුණලා ඔයාලගේ ගවුම් විකුණන්න පුළුවන් කස්ටමර් බේස් එකක් හදාගන්න. හරිද? ඒකට සාමාන්‍ය මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් අවුරුදු දෙකක් එහෙම යයි. ඒකට කමන්නේ කොහොම හරි ඔයාලා සාමාන්‍ය මාසෙට සැලකිය යුතු ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන් කස්ටමර්ස්ලා පිරිසක් හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රොඩක්ට් ටික ඔයාලට මහන්න පටන් ගන්න. එතකොටත් ඔයාලා ගොඩක් වෙලාවට මැෂින් ගොඩක් ගේන්න යන්න බෑ. දැන් ටී-ෂර්ට් මහන්නම ඕන වෙන්නේ ඕලොක් එකයි වැට්ලොක් මැෂින් එකයි normal machine එක. ඉතින් මේ machine තුන දාන්න ඔයාලා පටන් ගන්න පුළුවන් පොඩිවට. එහෙම පටන් අරන් යන ගමන් ටික ටික ස්කේල් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සිහින ගාමට් එක ටික ටික පටන් ගන්න. ඉතින් ඔයාලට කියන ඉතින් මූ මේ කියනවා වගේ ඕක කරන්න ගියපුවාම ලේසි නෑ කියලා. ඉතින් ඔව් ලේසි නෑ තමයි. හැබැයි හැමෝම අහන දෙයක් තමයි මගෙන් ඔයා කොහොමද පටන් ගත්තේ කියලා. ඉතින් මං ওই විදිහට තමයි පටන් ගන්න මේ තත්ත්වයට අද ඇවිත් ඉන්නේ. ඉතින් ඔයාලට plain t-shirt ඕන නම් plain t-shirt අපෙන් ගන්නත් පුළුවන්. DTF stickers ඕන නම් DTF stickers අපෙන් ගන්නත් පුළුවන්. කැමති නම් කුරුණෑගල ගොකරලි shop එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්. නැත්නම් කැලණි යුනිවර්සිටි එක ගාව තියෙන අපේ අනිත් shop එකට ගිහිල්ලා ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට තමයි මං ආවේ. ඉතින් ලේසි නැහැ. අමාරුයි. අවුරුදු 5ක් විතර දැන්. ඒත් මේ තත්ත්වයට මම ආවා. හැබැයි මේක එදා මං හිතුවා නම් ඒ කියන්නේ ඒ කාලේ මම මේ විදිහට පටන් ගන්නවා කියලා ඒ වැඩේ කරන්න බෑ. හැබැයි මං පියවරෙන් පියවර ටික ටික ස්කේල් වෙවි ආවින් තමයි මට මෙච්චර ලොකු ගමනක් එන්න පුළුවන් උනේ. ඉතින් ඒ හින්දා මට ඔයාලටත් කියන්න තියෙන්නේ හීනේ ලොකුවට තියාගන්න යන පිළිවෙල ඔයා හිමීට හදාගෙන පියවරෙන් පියවර ඉස්සරහට අරන් යන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. plain t-shirt නම් online තෝකඩේ DTF stickers tdesign.lk වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකෙන් buy කරලා ගන්නත් පුළුවන්. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා.